අපි හැමෝම හිතන්නේ අන්තර්ජාලය කියන්නේ Google, Facebook සහ YouTube කියලා. නමුත් ඔබ දන්නවාද? ඔබ දිනපතා දකින මේ දේවල් මුළු අන්තර්ජාලයෙන් 4% වැනි ඉතා කුඩා ප්‍රමාණයක් පමණක් බව? ඉතිරි 96% ඇතුලේ සැඟවුණු බියකරු සහ අභිරහස් ලෝකයක් තිබෙනවා. අද අපි යන්නේ සාමාන්‍ය බ්‍රවුසරයකින් ඇතුළු එන්න බැරි. නීතියටත් හසු නොවන ඩාර්ක් වෙබ් කියන ඒ අගාධය සොයාගෙනයි. මේ වීඩියෝව අවසානය දක්වා බලන්න. මොකද අන්තර්ජාලය ගැන ඔබ දන්නා දේ අදින් පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. අපේ දේවල්. අංක 1 අයිස්බර්ග් සිද්ධාන්තය. අන්තර්ජාලය හරියට මුහුදේ පාවෙන අයිස් කන්දක් වගේ. උඩට පෙනෙන කුඩා කොටස තමයි අපි පාවිච්චි කරන සර්ෆේස් වෙබ් එක. ඒ යට තියනවා ඩීප් වෙබ් එක. ඔබේ බැංකු වාර්තා, ඊමේල්, රජය දත්ත වගේ සාමාන්‍ය කෙනෙකුට ලොග් වෙන්න බැරි දේවල් තියන්නේ මෙතන. නමුත් අයිස්කන්දේ ගැඹුරේම තියෙන අඳුරුතම කොටස තමයි ඩාර්ක් වෙබ් එක. මේකට යන්න සාමාන්‍ය Chrome හෝ Safari browser පාවිච්චි කරන්න බැහැ. ඒ සඳහා Tor වැනි විශේෂිත මෘදුකාංග අවශ්‍ය වෙනවා. මෙහි විශේෂත්වය තමයි ඔබ කවුද, කොහේ ඉන්නවාද කියලා කිසිම කෙනෙකුට සොයාගන්න බැරිවීම. අංක 2 අඳුරු වෙළඳ පොළ සහ රහස්. ඩාර්ක් වෙබ් එක නිර්මාණය වුණේ රහස්‍යභාවය රැකගන්න වුණත් අද එය අපරාධකරුවන්ගේ පාරාදීසයක් වෙලා. මෙහි ඇති වෙළඳ පොළවල් ඇතුලේ ඕනෑම නීති විරෝධී දෙයක් මිලදී ගන්න පුළුවන්. මත්ද්‍රව්‍ය, අවි ආයුධ, සොරකම් කරන ලද ක්‍රෙඩිට් කාඩ් දත්ත විතරක් නෙමෙයි. ලෝකයේ ප්‍රබල රටවල ආරක්ෂක රහස් පවා මෙහි අලෙවී වෙනවා. සමහර විට ඔබ අහලා ඇති රෙඩ් රූම්ස් ගැන. ඒ කියන්නේ සජීවීව මිනිසුන්ට වද දෙන වීඩියෝ බලන්න පුළුවන් තැන් ගැන. බොහොමයක් කටකතා වුණත් මෙහි සිදුවන සමහර දේවල් ඕනෑම කෙනෙක් බිහිතියට පත් කරන සුළුයි. අංක 3 තාක්ෂණික අනතුර. ඇයි මේකට ඇතුළු වෙන එක අනතුරුදායක? ඔබ කතුවලයට වගේ ඩාර්ක් වෙබ් එකට ගියත් ඔබ නොදැනුවත්වම ඔබේ පරිගණකයට වෛරස් හෝ හැක්කර්වරුන් ඇතුළු වෙන්න පුළුවන්. ඔවුන්ට පුළුවන් ඔබේ කැමරාව පාලනය කරන්න, ඔබේ පෞද්ගලික පින්තූර සහ බැංකු රහස් සොරකම් කරන්න. මෙහිදී ගනුදෙනු වෙන්නේ බිට්කොයින් වැනි ක්‍රිප්ටෝකරන්සි හරහා නිසා හොරෙක් අහුවුණත් ඔහු කවුද කියලා හොයන එක පොලිසියට පවා කල නොහැකි දෙයක්. අංක 4 සිල්ක් රෝඩ් කතාව. ඩාර්ක් වෙබ් එකේ ඉතිහාසය වෙනස් කරන සිදුවීමක් තමයි සිල්ක් රෝඩ් අඩවිය. රොස් උල්බ්‍රිච්ට් කියන තරුණයා මෙය නිර්මාණය කළේ නීතියට හසු නොවී ඕනෑම දෙයක් විකුණන්න පුළුවන් තැනක් විදිහට. වසර ගණනාවක් FBI එකට පවා ඔහු අල්ලගන්න බැරි වුණා. නමුත් අවසානයේ තාක්ෂණික වැරැද්දක් නිසා ඔහු කොටු කර ගැනීමට හැකි වුණා. අද ඔහු ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිනවා. මේ කතාවෙන් තේරෙන්නේ අන්තර්ජාලය ඇතුලේ ඔබ කොතරම් සැඟවෙන්න හැදුවත් වැරදි වැඩ කරන අයට කවදා හරි වන්දි ගෙවන්න වෙනවා කියන එකයි. අංක 5 සිල්ක් රෝඩ් හි වැටීම සහ ෂැඩෝ වෙබ්. ඩාර්ක් වෙබ් ඉතිහාසය ලොකුම පෙරලිය කළේ සිල්ක් රෝඩ් නම් වෙබ් අඩවිය. මෙය නිර්මාණය කළේ කිසිදු නීතියකට හසු නොවන නිදහස් වෙළඳ පොළක් ලෙස වුවත් එය ලෝකයේ සියලුම රහස් කේතයන්, අභ්‍යවකාශ ජීවීන් පිළිබඳ තොරතුරු සහ පෘථිවියේ ඉරණම තීරණය කරන අතිශය රහසිගත දත්ත සමුදායෙන් මෙහි ගබඩා කර ඇති බවයි. සත්‍යයක් වුවහොත් අප දකින ලෝකයට පිටුපසින් තවත් අති දැවැන්ත ඩිජිටල් රාජධානියක් පවතින බව නිසැකය. අන්තිමටම තියෙන්නේ තාක්ෂණය කියන්නේ දෙපැත්ත කැපෙන පිහියක්. එය දැනුම හොයන වගේ ලෝකය විනාශ කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්. ඩාර්ක් වෙබ් කියන්නේ ඒ පිහියේ මාරක පැත්තයි. ඉතින් මේ වගේ තවත් අභිරහස් තොරතුරු දැනගන්න කැමතිනම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම අපේ දේවල් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝව ගැන ඔබේ අදහස පල්ලහයින් කොමෙන්ට් කරන්න. තවත් වීඩියෝවකින් හමුවෙමු.